alright. ඉතින් ලස්සන වැඩක් දැක්කා. මේ මම නම් දැන් දැක්කේ ගොඩක් අය මීට කලින් දැකලා ඇති. මම වගේම දැක්කේ නැති අයට වැඩි පෙන්නන්නම්. මේ මෙන්න මේක Santa's on his way. සැන්ටාගේ ජර්නි එක around the world අපිට බලන්න පුළුවන්. Google එකෙන් දීපු ලස්සන වැඩක් මේක. බලමු අපි. සැන්ටා යන ගමන් මාර්ගය ඔක්කොම පෙන්නනවා දැන් කොහෙද ඉන්නේ, කොහේ ඉඳන්ද ආවේ, අපි ඉන්න රටට කොහොම කොයි වෙලාවටද දෙන්නේ කියන එක මේකෙන් බලා ගන්න පුළුවන්. හරි ලස්සන වැඩක් Google එකෙන් දීලා තියෙන්නේ. හැමෝම දන්නවා තියෙන සැන්ටා ඉන්න තැන නේද නෝත් පෝල් වලින් එන්නේ. මේ තියෙන්නේ සැන්ටා පහු කරන් ආපු ටැන්ට් ටික. සැන්ටාගේ ආරම්භක ස්ථානයේ නෝත් පෝල් එක පෙන්වන්න මම ඔයගොල්ලන්ට. මේ තියෙන්නේ මෙතන තමයි සැන්ටා පටන් අරන් තියෙන්නේ. දැන් එතනින් පටන් අරගෙන සැන්ටා ගොඩක් රටවල් පහු කරගෙන ඇවිල්ලා ඇමරිකාව පැත්තට ගිහින් නැහැ තාම. මොකද තාම මේ පැත්තට රෑ වෙලාව නෙමෙයි කියන්නේ දැන්. අපි පිළිගන්නේ සැන්ටා ඉන්නේ රෑට කියලා නේද? මධ්‍යම රාත්‍රියේනේ. ඉතින් දැන් සැන්ටා තාම ඉන්නේ මේ හරියේ. එනවනේ මේ ඇවිල්ලා තියෙන රටවල් ටික පහු කරන් ආපු රටවල් ටික ඔක්කොම ටික පෙන්නනවා. මේක පොඩ්ඩක් එහා මෙහා යනවනේ. හරි අපි මෙතනින් පස්සට යමුකෝ. දැන් සොලොමන් අයිලන්ඩ් පහු කරලා තිබ්බා. මේ හරිය බලමු මේ තියෙන්නේ සැමෝවා, ෆීජි, ටොංගා. නිව්සීලන්ත වලට ගිහිල්ලා සැන්ටා. අපේ නිව්සීලන්ත වල ඉන්න පොඩ්ඩන්ට දැන් තෑගි හම්බෙලා ඇති. නිව්සීලන්ත වල ඉන්න පොඩ් ඔක්කොටම තෑගි ලැබිලා ගියා. මේ තියෙන්නේ සැමෝවා, ටොංගා, ඕක්ලන්ඩ්, වෙලින්ටන් ගිහිල්ලා තියෙනවා. නිව්සීලන්ත ගිහිල්ලා නිව්සීලන්ත පල්ලෙහාට පොඩ්ඩක් ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ පැපුවා නිව්ගිනියාවට ගිහිල්ලා නැහැ තවම. ඒකතන පහු කරගෙන තමයි ගිහින් තියෙන්නේ. දැන් මේ වෙලාවේ ඉන්න තැන් ටික බලන්න පුළුවන්. මෙයා රුසියාවට තමයි දැන් යන්නේ ආපහු. රෂ්‍යාව වලට. රෂ්‍යා ලොකු රටක් නේ. ඉතින් ඒ හින්දා රෂ්‍යාව වල එයාට බෙදන්න තෑගි ගොඩක් ඇති. යන්නේ. ඒතර මේ යන තැන් වල ෆොටෝස් ටික බලන්න පුළුවන්. ඉන්න තැන් ටික කොහෙද මේ ඉන්නේ කියලා. මේ තියෙන්නේ නම් ටික කියව ගන්න බෑ. මගදාන් රෂියා. එහෙනේ. එතකොට පොඩ්ඩොත් එක ඔයගොල්ලෝ මේක බලනවා නම් ඒ රටවල් ගැන දැනගන්නත් මේක හොඳ අවස්ථාවක්. ඒ රටවල් වෙන නගර පිළිබඳව දැනගන්න දැක ගන්නත් පුළුවන්. හරිම හොඳ වැඩක් මේක. මෙතන තියෙනවා මේ දැනට සැන්ටා බෙදලා තියෙන gift ප්‍රමාණය. සරි. තේරෙනවනේ කොච්චර gift ප්‍රමාණයක් බෙදනවද කියලා. මේ තියෙන ඊළඟ ස්ටොප් එක මගදාන් රෂ්‍යාව වලට තව විනාඩි 4යි තප්පර 50කින් යනවා කියලා තියෙන්නේ. දැනට තෑගි බෙදලා දිනවා සැන්ටා. මේ තියෙන්නේ 371 ලක්ෂ 371ක් දැනට දල වශයෙන් තෑගි සැන්ටා බෙදලා තියෙනවා. සැන්ටා මේ යනවා. මෙන්න මෙතන යනවා දැන්. සැන්ටා දැන් රෂ්‍යානු මුහුදු සීමාවේ ඉහළ අහසේ තමයි මේ වෙද්දී ඉන්නේ. ඉතින් ඔයගොල්ලෝ පොඩි කට්ටියත් එක බලන්න. මේක හරිම ලස්සන වැඩක්. නියමයි. සැන්ටාගේ ගමන් මාර්ගය බලා ගන්න පුළුවන්. සැන්ටා ට්‍රැකර් එක මේ. දැන් රෂ්‍යාව වලට තමයි යන්නේ මේ. රෂ්‍යාව වල යට ගොඩක් වෙලා ගත කරන්න වෙයි. මොකද රෂ්‍යාව තාම විශාල ප්‍රදේශයක්, භූමි ප්‍රමාණයක්. ඒ හින්දා ඔස්ට්‍රේලියාවට එන්නේ රෂ්‍යාව වලින් පස්සේ. ඒ හින්දා ඔස්ට්‍රේලියාවේ යාළු ටික බලන් ඉන්න. ඔන්න සැන්ටා තෑගි අරගෙන ඒවි ඔයගලන්ට. බ්‍රිස්බේන්, සිඩ්නි, මෙල්බර්න්, ඇඩිලේඩ්, පර්ත්, ඔස්ට්‍රේලියා ඔය කට්ටිය බලාගෙන ඉන්න ඔයගලන්ට ඒවි. ඉතින් මම ඉංග්ලන්ඩ් වලින් ඉඳන් බලන් ඉන්නවා. අපිට තව ගොඩක් වෙලා ඉන්න වෙනවා. මම හිතන්නේ තව පැය 12ක් හරියටම දැන් වෙලාව එංගලන්තෙට 12 පහුලා විනාඩි 6යි. තව ගොඩක් වෙලා අපිට බලන් ඉන්න වේවි සැන්ටා එනකන්. හැබැයි ශ්‍රී ලංකාව පහු කරන් ගෙන එන්න ඕන. ලංකාවට එනකොටත් මේක අපිට බලන්න පුළුවන්. රයිට්. ජපානයේ ළමනුත් ලෑස්තිලා ඉන්න. ජපානටත් සැන්ටා එන්න බලාගෙන ඉන්නවා. කොරියාවට එන්න බලාගෙන ඉන්නවා. මේ හැමතැනම සැන්ටා එනවා. සැන්ටා ට්‍රැක් එකකින් ඔයගොල්ලෝ බලන් ඉන්න.